like and subscribe. Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghapata viramani sikkapadang samadhiyami Dinnādāna viramani sikkapadang samadhiyami Kāmesu miccācārā viramani sikkapadang samadhiyami Musāvādā viramani sikkapadang samadhiyami Surāmēra majjapamā dattāna viramani sikkapadang samadhiyami Tisaranena saddhiṃ pañcasīlaṃ dhammang sādukang surakkitaṃ kattvā appamādena sampādeta Daitāma ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සකස් කරගත්තා වූ දාන වස්තුවේ උත්තරීතර කොටස ලෝකදීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාර යුත්තේන ධූපේනං සුගන්ධිනා පූජයේ
පූජා වාදන මුත්තමං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතම් භගවා පතිගන්නාතු වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි මුනින්දස්ස සිරිපාද අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං ආතු මුත්තම අදිවාසේතුනෝ බන්තේ කච්චකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම අදිවාසේතුනෝ සබ්බං සත්තාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු නාගවල්ලී දලූපේතං චුන්න භෝග සමායුතං තාම්බූලං සතං පූජේමි දං දිනෝ කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං කමමේ වන්තේ භූරි පඤ්ඤ ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං සබ්බ දුක්ඛා පමුංචතු සාදු කියන පින්කම සඳහා වැඩම කරන්ට යෙදුණා දෙහිවල ශාස්ත්‍රානන්ද පිරිවෙන් විහාරාධිකාරී අපේ ගරු කටයුතු කටුගහ ඥානරත්න ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම දෙහිවල විද්‍යාවර්ධන මහා පිරිවෙනේ විද්‍යාවර්ධන මහා විහාරයේ විහාරාධිපති අපේ පරපාමුල්ලේ පීතිස්ස නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම නැදිමාල ශ්‍රී සුනන්දාරාම මහා විහාරාධිපති අපේ මැදවැල පඤ්ඤාසේන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය සදා පූජනීය මහා සංඝරත්නයේ අවස්ථාව සඳහා වැඩම කරන්ට යෙදුණා. උන්වහන්සේලා ඊටාම පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව මේ වෙලාවේ පිළිගැනීමක් විදිහට කවුරුත් සාදුකාරයක් පවත්වනවා. අද මේ ස්ථානයේ මේ වගේ උදාාර පින්කමක් සිදු කරන්නේ කෙලෙහි ගුණ සැලකීමේ උදාාර පින්කමක්. අම්මා තාත්තා කෙනෙකුට දරුවෝ දකින්නකොට ගොඩාක් සතුටුයි ඈතක ඉඳලා ආවහම විදේශ රටක ඉඳලා අවුරුදු ගණනාවක් ඉඳලා ආවම සතුටුයි තමන්ගේ දරුවෝ දැක්කම දෙමව්පියන්ට. ඒ වගේම තමයි තමන්ගේ දෙගුරුන් කියලා කියන්නේ තමන්ගේ ආදරණීය තමන්ට අධ්‍යාපන ලබා දීපු ගුරු මෑණිවරු පියවරු තමන්ගේ ජීවිතයේ තමන් මේ තත්වයට ගන්න මේ ගුරුවරු මොනතරම් කැපකිරීමක් කළාද කියලා මේ ඉන්න හදවත් සියල්ල දන්නවා. තමන්ගේ ජීවිතේ හරි සතුටක් තියෙනවා ගුරුවරු විදියට තමන්ගේ සිසු පරපුර සිසු දරුවෝ තමන් ඉගෙන ගත්ත දැස ආලෝකමත් කරපු දරුවෝ ටික යකුයි තරයක ඉන්නවද කියලා සමහර වෙලාවෙදී තමන් විවේක ගත්තාම හිතනවා මේ දරුවෝ කොහෙද ඉන්නේ කියලා. සමහරවිට හොඳට හදවත් වලට දැනෙච්ච දරුවෝ මෙතන ඉන්නවා. ඒ දරුවෝ කොතනක ඉන්නවද කියලා සමහරලාට විවේකව ඉන්නකොට කල්පනා කරනවා මේ ගුරු මෑණිවරු පියවරු. එතකොට ඒ දරුවෝ කවදා හරි කොහෙදී හරි ඈතකදී දැක්කහම කොහෙදී හරි දිනක දැක්කහම පුදුමාකාර සතුටක් තියෙනවා ඇවිල්ලා කතා කරාම මේ මම අහවලා කියලා කිව්වහම පුදුම සතුටක් තියෙනවා දරුවෝ දැක්කා වගේ තමයි. ඊටත් වඩා වටිනවා. ඉතින් ඒ නිසා මේ දරුවෝ සිසු දරුවෝ ඔක්කොම එකතු වෙලා තමන් ගුරුවරුන් පිළිීමක් විදියට මේ සිද්ධ කරන්නේ මහා උත්තම පූජාවක්. මහා විශාල පින්කමක් ඔයාලගේ ජීවිතවලින් මේ කරන්නේ තමන් ගුරුවරු ටික එක තැනකට ගෙනල්ලා එයාට ආශිර්වාදය ලබා දෙන මේ ආශිර්වාදෙ දුන්නත් ඔයගොල්ලෝගේ මූණවල් ටික දැක්කම අර ගුරුවරුන්ගේ මූණවල් පිළිලා අර බලන්නකො ඉන්න සතුට නේ මූණවල් ටික පිළිලා තියෙන්නේ. ඇයි ඒගොල්ලෝගේ ජීවිතේ තව තවත් දීර්ඝායුෂ සැලසෙනවා මේ දිහා දැක්කහම දරුවෝ දිහා දැක්කම මේ නිසා අපි හැමදෙනාම ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. මේ කරන්නේ මහා ගුරු උපහාර පූජාවක් ආදර්ශමත් පින්කමක්
ඔයගොල්ලෝගේ ජීවිතයටත් ලොකු ආශිර්වාදයක් ලැබෙන, දරුවන්ගේ ජීවිතවලටත් ආදර්ශයක් ලැබෙන, ගුරුවරුන්ගේ හදවත් මහා සතුටින් පිනා යන අවස්ථාවක් බවට පත් කිරීම ඔබ හැම දිනාටමත් ලැබුව ආශිර්වාදයක්. ඒ නිසා මේ අද දිනේ දානමය පින්කමක් සිද්ධ කළා. ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අපි පිරිත් සූත්‍රයේ විස්තරයලා අවසානයේදී මේ ගුරු දෙමාපියන්ට මේ සිද්ධ කරගන්න උතුම් පින්කමේ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. තව තවත් මේ දරුවන්ගේ ජීවිත දිහා දැකගෙන ලස්සන ජීවිත ගත කරන්න ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය තුන් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැලසේවා කියලා තුන් ප්‍රාර්ථනාවක් මේ වෙලාවේ සිද්ධ කරලා මේ හැම දිනාටමත් අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ලොකු ආදර්ශමත් පින්කමක් මේක. අපි සඳහන් කළත් නොකළත් ඔබ හැම දිනාගේ ජීවිතවලට ආශිර්වාද ලැබෙන, ආරක්ෂාව ලැබෙන, මෙලව ජීවිතයත් සංසාරික භවගාමී ජීවිතයත් ආලෝකමත් වෙන උතුම් පින්කමක්, උතුම් ආශිර්වාදමය පින්කමක් සිද්ධ කරගත් මේ පිනේ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්, ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් සැලසේවා කියලා තුන් ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. මම මේ ආචාර්ය මණ්ඩලය අපේ ගුරු හාමුදුරුවෝ වශයෙන් කටයුතු සිද්ධ කරපු ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලාට ආරාධනා කරනවා ඉදිරි කටයුතු සිද්ධ කරන්න කියලා. පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. කරගම්පිටිය ශාස්ත්‍රානන්ද මහා පිරිවෙනෙහි නියෝජ්‍ය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කටුගහ ඥානරත්න ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ඉන් අනුතුරුව කරන බුක්තානුමෝදනා ධර්ම දේශනා දෙකක් කෙටියෙන් මේ දරුවා ආසයි මේගොල්ලොත් ආසයි එසා කෙටියෙන් සිද්ධ කරන ලෙස මා ආරාධනා කර සිටිනවා අපේ ශාස්ත්‍රපති පරපාමුල පීතිස්ස ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ඒ වගේම ශාස්ත්‍රපති මෙදවෙල පඤ්ඤාසේන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ඒ කටයුතු සිද්ධ කරන ලෙස කවුරුත් නැවත වතාවක් සාදුකාරයක් පවත්වනවා. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ 1996 වර්ෂයේ ඒ ශිෂ්‍යාවන්ගේ කණ්ඩායමෙන් සංසදයේ විසින් සංවිධානය කළ ලද මේ ගුරු පහාර උත්සවය පින්කම පාටිය නේද මේකට සහභාගී වීමට ලැබීමම හරිම සතුටුට කාරණාවක්. මොකද දෙහිවල මධ්‍ය මහා විද්‍යාලය කියලා කියන්නේ දෙහිවල කරගම්පිටිය නැදිමාල ගල්වල පාර කඩොත්වාර ආදී වශයෙන් මේ ප්‍රදේශයේ ටිකක් මම හැමදාම කියන දේ තමයි මේ අපේ රටේ ජනප්‍රියයි කියලා මතක් හදලා තියෙන යම් බාලිකා පාසල් තියෙනවා ඒවට හෝ ඒ ජනප්‍රිය බාලක පාසල් වලට නොගිය යන්න බැරි විච්ච ළමයිට තියෙන අධ්‍යාපන කේන්ද්‍රස්ථානය තමයි විද්‍යාස්ථානය තමයි දෙවියන් මධ්‍ය මහා විද්‍යාලය. ඒ විතරක් නෙවෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සංකල්පය හඳුන්වා දුන්නාන් පස්සේ ඒ මධ්‍ය මහා විද්‍යාල හැම එකක්ම ඉතාමත්ම විශිෂ්ට දරු පරපුරක් ශ්‍රී ලංකා මේ මාතෘ භූමියට දායක කළා පිළිතුරු. ඒ සංකල්පය ඒ තරම්ම වැදගත් හරවත් බලාපොරොත්තු තියාගෙන සිටින සංකල්පයක්. ඒ සංකල්පය ඔස්සේ අපේ රටට දායාද කරපු දරු පරපුර හරි විශිෂ්ට පරපුරක්. ඒ අතර දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට මැදි මහා විදුහලට ලැබෙන්නේ අග්‍ර ස්ථානයක්. මම ගොඩාක් අතීතය දන්නේ නැහැ. නමුත් අහලා තියෙන විදිහට අපි මේ ඉන්න ගුරුවරු මම 1989 තමයි පත්තින ලබලා ඉස්කෝලේ ගියේ. ඊට කලින් මේ පරණ ඉස්කෝලයක් ඇතුළට නේද? ඉස්සර කාලේ ඉගෙන ගත්ත සහ ඒක විතර අධ්‍යාපන ක්‍රියාවලිය ගැන අහනකොට අපිට දන්නවා අපි අහලා තියෙනවා සෑම ශාස්ත්‍රයකම ශිෂ්‍ය ක්‍රීඩා ශාස්ත්‍රය අධ්‍යාපන ශාස්ත්‍රය වගේ මේ හැම ශාස්ත්‍රයකම ඉගෙනගත් දරුවෝ අද ලංකාව පුරා සහ ලෝකේ පුරාම ඒ විශිෂ්ට සමාජ මෙහෙවරක් සිදු කරමින් ඉතාම ඉහළින් වැඩ පිළිවෙල
පිටු. මේ සිත කරන මේ කාර්යය පිළිබඳව අපේ විශ්‍රාමික නැත්නම් පිටු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ අක්මීවන රාජරත්න වහන්සේ අනුශාසනා පැවැත්වුවා. ඉතින් පාසලේ සේවය කරපු ගුරුවරු හැටියට මේ දරුවෝ නැත්නම් මේ මහත්තුරු මේ නෝන්ලා දන්නවා මේ සංවිධානය කරපු මේ 1996 නේ 96 බැච් එකේ දරුවෝ දන්නවා ගුරුවරු නම් වශයෙන් කිව්වහම ඒ ගුරුවරු තමන්ගේ මතකෙට ලැබෙන්නේ තමන්ගේ මතකෙට නැංවෙන්නේ ඒ තමන්ගේ බුද්ධිය ස්මත් කරලා ගන්න මේ ගුරුවරු මොනතරම් සමත් වුණාද මොනතරම් කැප වුණාද මොනතරම් හිතා වෙහෙසුණාද මොනතරම් දූරදර්ශී දැක්මකින් කටයුතු කළාද කියන කාරණානේ. දැන් ඇහුවොත් එහෙම අර සර් මෙහෙමයි මේ සර් මෙහෙමයි මේ සර් මෙහෙමයි මේ මිස් මෙහෙමයි කියලා සමහර වෙනකොට අපි හිතනවා කතා කරනවා නේද? ඒ ඉගෙනගත්ත ශිෂ්‍යයන් තුළ ඇතිවෙච්ච ප්‍රතිරෝධයක තමයි නේද? ඕල 10 පන්ති දෙකක් අපි ගන්නනේ මේ ස්ටෝරේ මම උදේ ඉන්නකොට අර මම උඩ කොට නැගිල්ලේ මේ පැත්තෙම ඉතින් ඉස්ලාම ඉන්නවනේ නේද? අර උඩ තට්ටේ වටන් ගත්තම ඒකේ A B C D E F නැදෙක් අර ඉන්න විතරක් උත්තර දෙන අය නේද? ඉතින් A B C D E F අපි ඉවරනකොටම ළමයි පිටට හිටියා. F එක දක්වා හිටියා. තේරුණාද? ඉතින් මේ ශ්‍රේණිවල මේ ඉන්න ගුරුවරුත් එක්ක අපිට වැඩ කරලා තියෙනවා. ගණිත ගුරුවරු, සිංහල ගුරුවරු, විද්‍යා ගුරුවරු, ඉංග්‍රීසි ගුරුවරු, හෝම් සයන්ස් එක, ෆර්මසි විෂය, පතින සර්ලා අමේරිකානු. ඉතින් මේ හැම දිනක්ම මේගොල්ලෝ ටිකක් කොහොමද 10 වසරේ ඉන්නකොට නගකාරකම නේද? 11 වසරේ 12 ඉන්නකොට එන්නේ ඒ වගේ නේද? යකඩ උඩක් ගිලින්න පුළුවන්, කළු ගල් උඩක් ගිලින්න පුළුවන් කියලා ඉන්න කාලේ තමයි තරුණ හිතනවානේ. මේ තරුණ කාලේ අපිට කළු ගල් හරි ගිලින්න පුළුවන් කියලා තමයි ඒ වගේ තමයි තියෙන Java. ඉතින් ඒ වගේ දරුවෝ මෙල්ල කරගෙන ඒ අය යහ මාර්ගයට ගැනීම සඳහා ගුරුවරුන්ගේ පරමාර්ථය අභිලාෂය තමයි ඔබේ නැනගුණ පෝෂණය කරන එක. වැඩ අවද පෙන්වන සිත් සතර මැනවින් දෙන නේද? හොඳ දේ නරක දේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා උගන්වන කරන අනකලා නියෝග කළා අවශ්‍ය තැනදී දඬුවම් දුන ආදරි දනවා කරි උපදෙස් දුන්නේ. තමන්ගේ දරුවා විතරක් නෙවෙයි තමන්ගේම දරුවෙක් හැටියට සලකමින් මේ අපේ රටේ ජාතියේ දරුවෙක් මේ දරුවා සමාජගත කිරීම සඳහා අවශ්‍ය නිසි මඟ ලබා දෙන්නට ඕන. නිසි අවවාද ලබා දෙන්නට ඕන. නිසි උපදෙස් ලබා දෙන්නට ඕන. නිසි නායකත්වය සපයන්න වැදගත් නැති පින්වතුනි. ඒ සියලුට ආදර්ශය. අවවාදනට ආදර්ශය මේ ගුරු හැම දෙනෙක්ම ආදර්ශ සම්පන්න ගුරු මහත්මයා. ඒ තමයි ගුරු භූමිකාව ගුරු කාර්යයේ ශේෂ්ත්‍රය හොඳින් හඳුනා ගැනීම. ඒ තමන්ගේ විශේෂ අදාළ කාර්ය කරන විතරක් නෙවෙයි සමස්ත පාසලේ ක්‍රියාවලියේ නිසා ක්‍රීඩා උත්සවයක් වුණාම පින්කමක් වුණාම වෙනත් පාසලේ එක කැලෙන්ඩර් එකක් එක උත්සව දිනන ඒ හැම දෙයකදම එකට එක මීටරට එක පොදියට එකට එකතු වෙලා හැම දිනම වැඩ කළේ තමයි මේ අපේ ජාතියේ දරුවෝ ඉගෙන ගන්නකට කියන මේගොල්ලන්ගේ ඥානය වැඩි කරන්න බුද්ධිය වැඩි කරන්න දැනුම වැඩි කරන්න විතරක් නෙවෙයි ආකාශ සිතිවිලි ගුණ නැන පෝෂණය කරන්න ඕනේ. ඉතින් මට ගොඩක් වෙලා අනුශාසනා කරන්න වෙලාවක් නෙවෙයිනේ නේද? ඉතින් ඒකේ ප්‍රතිඵලද නෙලා ගන්න. නේද? අපි ගහක් කෙරුවම අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගහේ අපි වතුර දානවා, පොහොර දානවා, දිරුවිලිය දෙන අන්තිමට මල් ගෙඩි පළතුරු බලාපොරොත්තු වෙන කල නෙලා ගන්න. අද මේ ගුරුවරු හරින සතුටින් ඉන්නේ. තමන් අවවාදන ශාසනා දීලා නේද? අවශ්‍ය තැනදී දඬුවම් දීලා මේ උපදේශ දීලා උගන්වලා හදලා වඩලා ඉන්නේ මේ දරු කැල ලොකු සමාජ සේවයක්. මෙහෙවර සිද්ධ කරනවා විතරක් නෙවෙයි. අද ඒ තමන්ට නායකත්වයේ සැපයු ආදර්ශයෙන් අවවාදයෙන් උපදෙස් ලබා දුන් අපේ මේ ගුරු මහත්මීන්ට මේ අපි විදර්භතුමී ඉන්න විදර්භතුමා ඉන්න නේද? ඉතින් මෙතන ඉන්න නේද? ඉතින් මේ හැම දිනාටම අපි ගරු පාදන්නවා මේ ගුරුරුන්ගේ පාද ස්පර්ශයෙන් අපි හදපත් නැගෙන ඒ අපේ ආශිර්වාදය අපි සලකන්නේ එහෙමයි. වාර්ෂිකව
මේ පින්කම මේ උත්සවයේ වාර්ෂිකව ඔබ සිද්ධ කරන අද විශේෂ වශයෙන් දේවල මධ්‍ය මහ විද්‍යාලයේ මෑතක සේවය කරපු ගෞරවනීය හඳුන් වහන්සේලා ඒ වගේම අපේ දයාරත්න හඳුන් වහන්සේ ආරාධනා කළා උන්වහන්සේලාගේ හමුදුරිට එකතු කරලා මේ දානේ පින්කම සංවිධානය කළ ගුරුවරුන්ට කරන උපහාරය වශයෙන් මේ ගුරුවරුන්ට තව ටික කාලයක් මේ ගොඩාක් දැන් ඉතින් 70 එකතු කිරීම බිඳුව වගේ නේ 6 බිඳුව එකතු කරාම ඒ වගේ වයස නේද 60 plus නේද 60 plus වැඩි වෙනවා නම් 180 විතර වෙනවා ඉතින් නේද ඒකදී 20කට 180කට විතර ආයුෂ ලැබේවා කියලා මේ දෙහිදී ඉන්නේ හැබැයි මේ බෙහෙත් වලට අද දෙන මේ ටැබ්ලට් එක ඊට වඩා ලොකු බලයක් වේවි ඒ තමයි දරුවන්ගේ දරුවෝ කියන්න බෑ මේ ඉන්නේ ටිකක් වයස් නේද තව නෝනාවක් තුරු හැමදිනම මහා වටිනා පින්කම සිද්ධ කළ ඔබේ ජීවිතේ තාමත් මේ ගුරු රහමදාමත් ඔබට ආශිර්වාද කරන මේ වගේ පින්කම් දකින්න කියන හැමදිනම ආශිර්වාද කරනවා මේ දරුවන්ට යහපතක් වේවා ඔබගේ දරුවන්ට වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගුරුවරද සනිටපත් මේ පින්කම් සිද්ධ කරන්න සාංගික දානමේ පින්කම අපි දානේ පූජා කරන්නේ සමස්ත මහා සංඝරත්නයට එදා අතීතයේ වැඩ සිටපු මහා සංඝරත්නයේ ගුණයට වර්තමාන කාලයේ වැඩ ඉන්න මහා සංඝරත්නයේ ගුණය අනාගත කාලයේ වැඩ ඉන්න මහා සංඝරත්නයේ ගුණය කියන සමස්ත මහා සංඝරත්නය එදා මෙදා මතුදා කියන තුන් කාලයේ වැඩ සිටියේ ආරි මහා සංඝරත්නයේ ගුණයට අපේ දානේ පූජා වේවා කියලා පූජා ප්‍රාර්ථනා කරගනිමින් මා මේ කියන ගාථාව කියලා දානේ සාංගික සඳහා ගාථාව කියනවා ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේන ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේන ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේන චිතං පත්තිතං තුයං කිපේ සමිජ්ජතු සබ්බේ චිත්ත සංකප්පා චන්දෝ වන්නරසියතා තුන්ලෝ ආසිංගයං සුපූජා ප්‍රතිපත්ති පූජා වන්නදීමට යෝග්‍යෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් සම්බුද්ධ පූජාව පැවැත්වීමෙන් මහා සංඝ රත්නයේ උදෙසා දන් පිළිගැන්වීමෙන් ලබාගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් හේතුකටගෙන මේ ජාතියේ පටන් නිවන් දක්නා ජාති දක්වා නරක තිරිසං ප්‍රේත අසුර නිකාය යන සතර පායෝත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාලයකවත් නොපැමිණ මෙයින් මතු චතුම් මහරජිකය තාවතින්සයාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත සවාර්තියයි කියන ලබන්නා වූ සතිව ලෝකයන්හි විඳ යුතු අනේක විද දිව්‍ය ශ්‍රී සම්පත් වළඳා නැවත මේ මනුෂ්‍ය ලෝකයේ උපදන කාලයක් ඇත්තේ වීනම් මහා සම්මතාදී තෙනදි සක්විති මහ රජ දරුවන්ට සෙයින්ද සියලු උපභෝග පරිභෝග සම්පත් ලබා ලද්දා වූ සම්පත් තම තමන් සිතෝ පරිද්දෙන් විඳිනා කල්හි මතුමනාවන් වූ අනාගත කාලී තුන් ලොව බබළුවා බුදුයි වදාරනු ලබන්නා වූ අනන්ත ශ්‍රී ඇති මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්ටත් ලැබීමෙන්ද උන්වහන්සේ ඇතුළු ලක්ෂ කෙළ ගණන් මහරහතන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන කිලාන ප්‍රත්‍ය අනසිව්පසදානීන් උපස්ථාන කරන්නටත් ලැබීමෙන්ද අනතුරුවේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරනු ලබන්නා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාවත් අසා දේශනාවගේ කෙළවර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන සතර මඟ සතර ඵලයන්ට පැමිණීමෙන් උතුම් වූ නිර්වාණ සම්පත් ලබා ගැනීමට මෙම දානානිසංසය
හේතු වේවයි වාසනාව වේවයි කියා සිතාගෙන චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුය. ගෞරවනීය ශාස්ත්‍රපති පරපාමුල්ලේ පීතිස්ස ගෞරවනීය නායක හඳුරන් වහන්සේට ඊට පෙර ආතුව අපි විශේෂයෙන් මේ ගුරු මෑණි පියවරුන්ට ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා අර මේ අම්මා මේ විදුහල්පතිතුමිය නේද ඉස්සරහින් හැමෝම මං හිතන්නේ අද ටිකක් තරුණ වෙලා වගේ නේද ගුරුවරු මේ දරුවෝ දැකලා. ඉතින් ඒ නිසා ඒක තමයි සතුට කියලා කියන්නේ. සතුට ලබනකොට නිරෝගී වෙනවා. සුවපත් වෙනවා වර්ණවත් වෙනවා ප්‍රසාදවත් වෙනවා ඒ නිසා සතුටින් ඉන්න කියලා බුදුහාඳුන් දේශනා කළේ මම හිතන්නේ මම සහභාගී වෙච්ච පළවෙනි අවත මෙහෙම දානයක් එහෙම දීලා සමාජලග්න අවුරුදු ගානකට මම වස්සේ එහෙම කරන දේවල් තියෙනවා ඉතින් මේක වාර්ෂිකයක් පාසා මම හිතන්නේ සිද්ධ කරනවා ඉතින් ඔබ හැම දිනමත් කෙලෙහි ගුණ දන්න හොඳ උදාර දරුවෝ ඔයාලගේ දරුවොත් අනාගතේ ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වගේ ආශිර්වාද සිද්ධ කරයි. ඒ නිසා ගුරුවරුන්ට හරි සතුටුයි. ගුරුවරුන්ට සතුටක් දෙන්න පුළුවන් නම් ඒක මහා විශාල පින්කමක්. ආශිර්වාදයක්. ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙන ආශිර්වාදයක්. ඒ නිසා අපි ගුරුවරුන්ට මේ ජාතියට ආලෝකය ලබා දීපු ගුරුවරු. දරුවන්ගේ නැනස පාදා දීලා යහපත පෙන්නපු ගුරුවරු. අද මෙතන ඉන්න ගොඩාක් හොඳ උගත් බුද්ධිමත් විශාල දරු පිරිසක් සමාජයට දායාද කරලා තියෙනවා. ඉතින් නිසා සතුටු වෙනවා දැකලා මේ දරුවෝ දිහා දැකලා අහලා විස්තර අහලා සතුටු වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී මහා සංඝරත්නයේ විදියට
මේ ගුරු මෑණිවරු පියවරුන්ට නැනස පාදා දීපු ගුරු මෑණිවරු පියවරුන්ට මේ ශක්තිය බලයක් කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගාගත්ත කෙලෙහි ගුණ දන්නා දරුවෝ විදියට ඔබ හැම දිනාටමත් මේ සිද්ධ කරගත්තා වූ මහා විශාල පින්කමේ ආශිර්වාද බලයෙන් ඔබ හැම දිනාට මෙලොව ජීවිත වාසනාවන්ත වේවා නිරෝගී භාවයේ දීර්ඝායු සම්පස්සල සේවා කායික මානසික සුවය උදා වේවා සංසාරගත වෙන අකුසල් තියෙනවා අපිට ඒ සිද්ධ කර ඒ අකුසල් අනුව තමන්ගේ මෙලොව ජීවිතේ විපාක දෙන සියලු ග්‍රහාපල අපල උපද්‍ර මේ උතුම් පින් බලයෙන් ඈත් වේවා නිරෝගීමත් වේවා උතුම් දලදා වහන්සේගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා කියලා හිතාගෙන මහා සංඝරත්නය පිරිස් සූත්‍රයක් දේශනා කළා ආශිර්වාදය ප්‍රාර්ථනා කරන කවුරුත් වැඳගෙන ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ ලෝකස්වාති ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකයිතෝ දීපං කරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්කෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවද්දනෝ අනෝම දස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපජ්ජෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පිය දස්සී නරා සබෝ අත්ත දස්සී කාරුණිකෝ ධම්ම දස්සී තමෝනුදෝ සිද්ධත්තෝ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සීච අනුපමෝ සිකී සබ්බ විස්සවූ සුඛදායකෝ කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජවෝ කස්සපෝ සිරි ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනු සුකේන ජාති දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච හොන්තු සබ්බේ පිපානිනෝ දානං දදන්තු සත්තාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා ගච්ඡන්තු දේවතාගතා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච යම්බලං අරහන්තානන්ත රක්ඛං වන්දාමි සබ්බසෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ භාවේන සදා සොත්ති භවන්තු තේ මේ පින්කම සඳහා වැඩම කරන්නට යෙදුන ශ්‍රී නැදිමාල ශ්‍රී සුනන්දාරාම පුරාණ මහා විහාරාධිපති
වගේම විශ්‍රාමික ධර්මාචාර්ය අපේ ශාස්ත්‍රපති මැදවැඩ පඤ්ඤාසේන පඬිතුමාණන් වහන්සේ, වගේම දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානය, වගේම ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ කියන උභය විහාරාධිපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ අක්මීමන දයාරතන පඬිතුමාණන් වහන්සේ ප්‍රධාන, වගේම ඒ සියලුම මේ අවස්ථාවට වැඩම කළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඉතාමත් වටිනා පින්කමක් සිද්ධ කළ අවසන් වෙච්ච මොහොතේ දැන් බලාපොරොත්තු වන්නේ පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ඉතින් මේ පින්කම සිදු කරනු ලබන්නේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ සේවයේ යෙදෙමින් සිට දැනට පරලෝසපත් වෙලා සිටින විදුහල්පතිවරුන්, එවැගේම ගුරු මෑණිවරුන් සහ පියවරුන් සිහිපත් කළා. ඒ අයට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට ඕන කියන උදාර සංකල්පය 1996 සාමාන්‍ය පෙළ ආදී ශිෂ්‍ය සංගමයේ මියගිය දෙමව්පියන් ඇතුළු ඥාති හිතවතුන් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පිණිසත්, එවැගේම 3 මාසයකට පෙර පරලෝසපත් වුණු මෙම හෝටලේ අධිපතිතුමාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීමත් කියන මේ තේමාවන් මුල් කරගෙන තමයි මේ 96 දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය පිරිස මේ පින්කම සූදානම් කරලා තිබේ. මුලින් අනුශාසනාවේදී සඳහන් කරපු විදියට අපේ ඥානරතන පඬිතුමාණන් වහන්සේ අපිටත් බොහොම සන්තෝෂදායක අවස්ථාවක් බවට ඔබ අද දිනය පරිවර්තනය කළා. මේ අපේ විශ්‍රාමිකව සිටින මේ ආචාර්ය මණ්ඩලයේ විදුහල්පතිවරු, ඒ වගේම ආචාර්ය මහත්මාත්මී ඒ කාලේ විද්‍යාලයේ සේවය කළා, අපිත් සේවය කළා. ඉතින් විශ්‍රාම ගියාට පස්සේ හමු වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි හමු වෙන්නේ. ඒක දාන ගෙදරකදී එහෙම නැත්නම් විහාර පන්සලකදී තමයි හමු වෙන්නේ. ඉතින් හමු ඒ අවස්ථාව අපි අපේ හාමුදුරන් වහන්සේලාට ඔබ උදා කර දීම අපේ ප්‍රශංසාවට, අපේ සන්තෝෂයට හේතු වන කරුණක් හැටියට මේ අවස්ථාවේ මතක් කරගන්නටත් ඕනේ. වගේම මේ අවස්ථාවේ නැති වුණත් අපේ පතිරණ සර් නිරන්තරයෙන් අපිට කතා කරනවා. ඒ වගේම අපේ ආදී ගුරු භවතුන් පිළිබඳව තොරතුරු සඳහන් කරනවා. එතුමා අපිට ආරංචි ලැබලා දෙනවා. අපිටත් සහභාගී වෙන්න පුළුවන් අවස්ථාවන් වල අපි ගොඩක් දුරට ඒවට සහභාගී. මේ මෑතකදීම අපෙන් සමුගත්ත කෙනෙක් තමයි පද්මලතා මිස්. විද්‍යාව උගන්වන මිස් විද්‍යාව තමයි ඉගෙනුවේ විද්‍යාගාරේ. අපිටත් මතකයි අපි විවේක කාලේට විද්‍යාගාරයට ගියාම අපිට ඊළම්පස එකක් හදලා දෙනවා මේ මිස්. ඉතින් ඒ සඳහන් කරාම ගොරැල්ලේ තිබුණේ. ඉතින් ඒකත් අපිට මතක් කළේ පතිරණ සර්. පතිරණ සර් වගේ අපිට ඒවා අදිසි අවස්ථාවන් වුණාම ඒවා මතක් කරනවා. ඒ වගේ කැපකිරීමක් එතුමා විශ්‍රාම ගිහිල්ලා මේ අපේ ගුරු මණ්ඩලය වෙනුවෙන්, ඒ වගේ මේ ආදි ශිෂ්‍ය පිරිස වෙනුවෙන් ඒ සම්බන්ධීකරණය එතුමා ඉතා හොඳින් පවත්වනවා. ඒක අපිට බොහොම ප්‍රයෝජනවත්, ඒ වගේම එතුමා කරන ලොකු උදව්වක්. ඉතින් ඒ විදිහට මේ වටිනා පින්කම ඔබ සංවිධානය කළේ. මේ පින්කම තුලින් අපි දකින්නේ ඔබේ හදවත. එදා මේ ගුරු මෑණිවරුන්ගෙන්, පියවරුන්ගෙන් අධ්‍යාපනය ලබාගත්ත මේ දරුවන් හැටියට ඔබේ හදවත පිළිබඳව තොරතුරු අපිට මේ පත්‍රිකාව බැලුවාම තේරෙයි. ඔබේ කිසිම සම්බන්ධතාවයක් නැති වුණත් මව් දෙමව්පිය ආදී වශයෙන් හෝ වේවා වෙනත් සම්බන්ධතාවයක් නැති වුණත් ඔබ තමන් අධ්‍යාපනය ලබාගත් මධ්‍ය මහා විද්‍යාලයේහි ඔබට අධ්‍යාපනය ලබා දුන්නු ඒ ගුරුවරු මේ විදියට
මේ හෝටලයට එක්කගෙන ඇවිල්ලා විශේෂයෙන් අධ්‍යාපනය ලබාගත්ත මේ හාමුදුරුවෝ දීප නමකුත් වඩම්මලා ඒ වගේම මේ ගුරු භවතුන් සියලු දෙනාමත් මෙතෙන්ට රැගෙන ඇවිල්ලා එයාට උපස්ථාන කිරීමක් තමයි ඔබ මේ සිද්ධ කරන්නේ. ගුරු උපස්ථානය සිද්ධ කරන්නේ. ඊට පෙර ආතෝ ඔබ කල්පනා කළා ස්වාමින් වහන්සේලාටත් වඩම්මලා මේ විදිහේ දානමය පින්කමකුත් සිද්ධ කරනවා. ඔබ මේ කරන පරිත්‍යාගය තුළින් ඒ සියලු දෙනාටම මේ වටිනා පිනක් රැස් කරගන්නට පුළුවන් විදිහට ඔබට අකුරු කරවපු ඒ වගේම මේ අධ්‍යාපනය ලබා දීපු සමාජයේ යහපත් පුරවැසියන් හැටියට ඔබ දැන් කටයුතු කරනවා සමාජයේ උසස් පුරවැසියන් හැටියට මේ ශක්තිය ලබලා දුන්න ඔබ යහපත් දරුවෝ හැටියට සමාජගත කිරීමට ඔබට ශක්තිය ලබා දුන්න ඔබ ගුරුවරුන්ට මේ වටිනා පින්කමක් සිද්ධ කළා එයාට සන්තෝෂ වෙන්නට සතුටු වෙන්නට පුළුවන් ආකාරයෙන් අද මේ අවස්ථාව ඔබ සංවිධානය කරගෙන තිබෙනවා. ඒක බොහොම වටිනවා. ඒ වගේම මේ අවස්ථාවේ කියන්නට ඕන සඳහන් කරන්නට ඕන එමනම් ඔබේ කාලය, ඔබේ ධනය, ශ්‍රමය මේ සියල්ලක්ම වැය කළේ ඒ ඔබ අධ්‍යාපනය ලබාගත් මේ ගුරුවරු වෙනුවෙන්. ඒ අයට සංග්‍රහ කරන්න, ඒ අයගේ හිත සන්තෝෂමත් කරන්න, සතුටු කරන්නට ඔබ ගත්ත උත්සාහයක එක අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් මේවා බොහොම වැදගත්. ඒ නිසා කළ ගුණ සැලකීමේ අවස්ථාව අපිට මෙතෙන්දී ඉස්මතු වෙනවා. ඒක සිහියට නැංගෙනවා. ඒක උදාර ගුණ ධර්මයක්, හොඳ සාර ධර්මයක්. බෞද්ධයෝ හැටියට අපේ ජීවිතය තුළ රැඳී තිබෙන ආරක්ෂා වෙලා තිබෙන උසස් නැනවත් ගුණවත් දරුවෝ හැටියට ඔබ යහපත් පුරවැසිය හැටියට සමාජගත වුණාම ඔබ ඔබේ දෙමව්පිය අමතක කරන්නේ නැතුව වගේම ඔබට යහමඟ කියා දුන්න, ඔබට අධ්‍යාපනය ලබා දුන්න මේ ගුරු භවතුන් ඔබේ මතකයේ රැඳීම ගැන, ඉඳීම ගැන මේ අවස්ථාවේ ගෞරවනීය මහා සංඝ රත්නයේ හැටියටත් මේ ගුරු භවතුන් බොහෝම සන්තෝෂයටපත් වෙනවා. මේවා මේ විදිහේ සිතුවිලි එහෙම ඉන්නේ බොහොම කලාතුරකින්. සා ඔබ 1996 ඒ අධ්‍යාපනය ලබාගත් පාසලේ එවකට ඒ අධ්‍යාපනය ලබා දුන්නු ගුරුවරු මෙතන වැඩි පිරිසක් ඉන්නවා. මම නම් 2002 තමයි ඉස්කෝලේට ආවේ. 2002 ඉඳලා 2018 දක්වා මම ඉස්කෝලේ සේවය කළා තමයි විශ්‍රාම ගිය අවුරුදු 8ක් විතර ඒ ඉස්කෝලේ සේවය කළා. මේ අපේ ඥානරත්න හාමුදුරුවෝ අපි ඉස්කෝලේ යනකොට වෙනත් ඉස්කෝලේකට ඉතිරිලා. මේ මං ගන්න කාලේ හිටපු ගුරුවරු ගොඩක් මෙතන ඉන්නවා. ඉතින් බොහොම සතුටු වුණා ඔබ මේ කරපු මේ පින්කමට අපිටත් ආරාධනා කළා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණේ. මම ඉස්කෝලේට එනකොට අපේ පඤ්ඤාසේන හාමුදුරුවෝ තමයි ඉස්කෝලේ හිටියේ. පඤ්ඤාසේන හාමුදුරුවෝ පස්සේ වෙනත් ඉස්කෝලේකට මාරු වෙලා ගියා. එය අමතක නොවන සිද්ධියකුත් වුණා. පඤ්ඤාසේන හාමුදුරුවෝ මම පාසලට එන දවසේ ඔය කරගම්පිටියේදී ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. වාහනයක කාර් එකක කොහොම හරි ඉලා බෝහලටත් එක්කගෙන ඉන්න කළු බෝල. මම එදා තමයි ඉස්කෝලේ ඉස්සෙල්ලා. මම ඒ පාර ඉස්කෝලේ අස්සම් කළා මම ගියා බලන්න. කළු බෝල රෝග. ඉතින් මේ වගේ අවස්ථා අපිට අමතක නොවන සිද්ධි වෙලා තියෙනවා. ඒ වගේ කාල පරිච්ඡේදයක් අපි ගත කරා. ඉතින් ඔබ අපි සන්තෝෂ වෙනවා. ඔබේ අම්මා තාත්තා ඔබ දියුණුව දැකලා සන්තෝෂ වෙනවා වගේම අනිත් සන්තෝෂ වෙන අය තමයි ගෞරවනීය මහා සංඝ රත්නය. ඒ වගේම ඔබට අධ්‍යාපනය ලබා දුන්නු ගුරු. ඔබේ දියුණුව ඔබේ අනාගත සාර්ථක කරගත්ත දරුවෝ හැටියට විශාල සන්තෝෂයක් සතුටක් ඒ ස්වාමින් වහන්සේලා තුලත් ඒ වගේම මේ ගුරු භවතුන් තුලත් තිබෙනවා. ඒ සන්තෝෂයේ සතුට සංකේතවත් වෙන වටිනා පින්කමක් ඔබ මේ අවස්ථාවේ සිද්ධ කළා. ඉතින් මම වැඩිපුර කාලය ගන්නේ නැහැ. ඉතින් ඔබ මේ ගුරු භවතුන්ට සංග්‍රහ කළා. ඒ අයගේ හිත සන්තෝෂ කරන් සතුටු වෙන්න ඉන්න අවස්ථාව. ඉතින් බොහෝම කෘතවේදී පින්කමක් ඔබ මේ අවස්ථාවේ සිද්ධ කළා. ඉතින් ඔබ කල්පනා කළා ඔබ දැනට මේ සමාජයේ ඉන්න තත්වය ඔබේ යම් දියුණුවක් තිබුණා නම් ඒ දියුණුව පිටුපස්සේ හිටියේ ඔබේ අම්මා, ඔබේ තාත්තා,
ඒ වගේම ඔබට අධ්‍යාපනය ලබා දුන්නු මේ ගුරුවරු. ඒ නිසා ඒවා ඔබ අමතක කරන්නේ නැතුව ඔබට මේ ශක්තිය ලබා දුන්නු යහපත් පුරවැසියෙක් ඇටියට සමාජයේ ජීවත් වෙන ශක්තිය ලබා දුන්නු මේ ගුරු භවතුන් වෙනුවෙන් ඔබේ කැපකිරීම පිළිබඳව අපි ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම සිද්ධ කරන මේ අවස්ථාවේ ඒ වගේම ඔබ මූලික අරමුණ හැටියට තබා ගන්නට යෙදුනේ දේවල මධ්‍ය මහා විද්‍යාලයේ දැනට සේවය කරමින් ඉඳලා දැනට ඔබ ආපාත නැති පරලෝට එක්ුණු සියලුම විදුහල්පතිවරුන්ටත් ගුරු මෑණි පියවරුන්ටත් පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරන්න. ඒ වගේම 96 සාමාන්‍ය පෙළ ආදි සිසුන්ගේ මියගිය සියලුම දෙමාපියන් හා ඥාතීන් ඉන්නවනගේ සියලු දෙනාටම පින් දීමටත් මේ මාසක 3 මාසකට පෙර මියගිය තම කෝට්ටේ අධිපතිතුමා ප්‍රධාන කොට ඇති සියලුම ඥාතීන්ට මේ වටිනා පින්කමෙන් මේ අෂ්ට පරිස්කාර අවශේෂ පරිස්කාර සහිත භික්ෂා දානි ඕම හොඳට ඔබ පූජා කරන්නට යෙදුණා. ඒ පූජාවෙන් ලබාගත් උතුම් පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. එයාගේ භවගාමී ජීවිත සපවත් වේවා වාසනාවන්ත වේවා. උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටත් මේ පින් හේතුපාරමී වේවා කියලා කවුරු සාදු කියලා ඉදම් මේ ඥාතීනං හෝතු කියන ගාථාව කියලා පින්නේ. ඒ වගේම මේ ඔබ ආරක්ෂා කරන ලෝකේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් දෙන්නේ තාවතාචාර්යේදී. ඒ වගේම මේ පින්කම ඉතාමත් හොඳට සිද්ධ කර ගැනීමට ඔබට සහයෝගය දක්වපු අපේ දයාරතන පණ්ඩිතාඳුරන් වහන්සේ අවශ්‍ය කරන ගෞරවනීය මහා සංඝ රත්නය ඔබට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ විදිහට මේ පින්කම ඉතා හොඳින් සිද්ධ කරගන්නට වහන්සේගේ මඟ පෙන්වීමත් අපි මේ අවස්ථාවේ ආශිර්වාදාත්මකව සිහිපත් කරමින් මේ අවස්ථාවට වැඩමව දාල පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම ඔබ බලාපොරොත්තු වුණු විදියට ඔබට අධ්‍යාපනය ලැබලා දීලා දැනට ජීවිතයේ සැඳෑ සමය ගත කරන ඔබේ ගුරු භවතුන් සියලු දෙනා මේ අවස්ථාවට එක්කගෙන ඇවිල්ලා ඒ අයට සංග්‍රහ කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පිරිසට මුලින්ම මේ වටිනා පින්කමේ සම්බන්ධ වෙලා ඒ පුණ්‍යානුමෝදනාව ලබා ගන්නට ඔබ ඉඩ සැලැස්සුවා. ඉතින් ඒකයි මේ අවස්ථාවේ සිද්ධ වුනේ. ඉතින් ඒ පිරිසට ඒ වගේම මේ පින්කම සංවිධානය කරපු ඒ 96 වසරේ සිට උසස් අධ්‍යාපනය ලබාගත් දේවල මධ්‍ය විද්‍යාලයේ මේ දුවා දරුවන් සියලු දෙනාටම අපේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුව ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් ලබා ගන්නට මේ උතුම් පින්කමේ ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරමින් ස්වාමින් වහන්සේලා මේ ගාථාව සජ්ජායනා කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරා සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා ආනුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උත්ථාපචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.
අඳාලා ඉන්නේ. දාන්න එපා.
ගාලවල් වල වයින් දැනුත් තිබුණා. ඒවත් මම දැක්කේ. මේ ඔක්කොම නොදැක්කා වගේ තමයි මම මේ යන්නේ. මේ ගමන ගිහලා මේ ඔන්නෝ විදිහට මම මේකේ පාලනය කරා. මට වැරදුණු තැන තමයි මම කිසිම ගුරු මණ්ඩලයක කිසි කෙනෙකුට කිව්වා නෑ මේකේ පාලනය කරන්න කියලා. මම හිතාගත්තා මට මේකේ පාලනය කරන්න පුළුවන්. ඒ වෙලාවටයි මටයි. ඉතින් ඒ වගේ තමයි පාලනය කරේ. නමුත් අවාසනාවට විදුහල් ප්‍රති රැස්සිනා. ඊළඟට පමා වුණා. මේ පමා වුණ දවසේ ශාල කර්මලයකට පත්තල කියන පාසල මේ පාසල පත්තල දවසේ එක්තරා ළමයි ගාම නොකරපු වරදකට දරුවෙක් පොලිසියෙන් ඇවිල්ලා අල්ලලා යනවා. මේ මම අල්ලගත්ත ජීප් එකෙන් ඔබ කරන්න කොහොමද වැඩ? ඔෆිස් එකට ඇවිල්ලා මගෙන් ඉල්ල ගන්න ළමයා මම දෙන්නම් ඔය කරන කැත වැඩේ කරන්න ළමයි පිටිවිලක් එක කරලා කියලා. ගමේ ළමයා මගේ මේ අතින් අල්ලා බුදු මැඩම් මාව බේරගන්න. බුදු මැඩම් කියන්නේ ඔයගොල්ලෝ බුදු මැඩම් කියන්නේ අම්මට තමයි බුදු අම්මා කියන්නේ. කවුරුත් කියන බුදු අම්මා කියලා. මට බුදු මැඩම් කිව්වා. මට බේරගන්න බෑ. ඔයන් යනවා. එතෙන්දි මම තීරණය කළා ඔය බාස්කට් බෝල් ක්‍රීඩාංගණේ මම තමයි මේ දේ සිද්ධ වුණේ. ඔෆිස් එකේ මේ හැටියේ මම මෙවලෙම තීරණය කළා. මේ වගේ නරක දර්ශනයක් දැකලා මම මේ විදුහලේ ඉන්නේ නැහැ. මම මේ දැන් මේ විදුහලේ පිට වෙලා යනවා. තීරණය ගත්තේ කාගේවත් නැහැ. කාගේවත් නැහැ. තීරණය ගත්තා මුන්දාසේ මිස්ටර් කතා කළා. ඔයා දෙපයින් හිට ගන්න බය වෙන්න එපා. මම වැඩ බාර දෙන්නේ. මෙන්න මේක අස්සම් කරන්න. ඊට පස්සේ මම එන්න පුළුවන් නේ එන්න පුළුවන්. ඒ වගේ දෙකක් කිව්වා. එන්න පුළුවන්. හැබැයි මම එන්නේ නැහැ. එන්න තමයි කියේ. ඉන්නා මට හරි දුකයි දරුවෝ දෙන්නේ බාර දීලා යනවා. මම හදපු අවුරුදු 22ක් දෙක යාර බාර දීලා යනවා. එක්කෙනෙක් පස්සේ ඉස්කෝලේට මොන වුණාද කියන්නේ දන්නේ නැහැ. පස්සේ ඉස්කෝලේ මොන වුණාද කියලා මම දන්නේ නැහැ. එතනින් බහින්න පටන් ගත්ත ඉස්කෝලේ බැහැලා දැන් අද ළමයි තුනක් සීකට වඩා නැහැ 2014 ඉස්කෝලේ එතනින් අද වඩා බලන්න ඉස්කෝලේ ගියා ඉතින් හරි අම්මාගේ බලන්නේ මුස්ලිම් කප්පෝ මාරිය අනිත් දරුකලක් ඉන්නවා හරි කස්සෙ මේ ඕගොල්ලෝ වගේ පාර යන්නේ නැහැ බෙල්ලමිල පාසලට යන්නේ නැහැ බෙල්ලමිල පාසලට මේ වදිනවා පැටි වදිනවා කොහෙද පාර දැක්කත් මහා පාර මැද වදිනවා මැඩම් කොහෙද ඉන්නේ මම ඕසල් දෙන්නේ මේ වදින්නේ මහා පාර ඒ තරමට පුදුම ආදරයක් තියෙනවා කක්කුමක් තියෙනවා ඒකමයි ලැබුවා මට මේ දරු දෙන්නයි නමුත් ඒගොල්ලෝ කරනවට වඩා ආදරයක් ඔයගොල්ලෝ මේ දරුවන් කරනවා අර විශාල දුර්භික්ෂයක් ආ වෙලාවේ ආහාර වලින් ඒ දරුවෝ මැඩම් ආහාර තියනවාද ගෙනත් දෙන්නද මාපි ගෙනත් දෙන්නද මේ නොයේ ප්‍රශ්න අහලා ටෙලිෆෝන් කරනවා ඉතින් ඒ වගේ දරු කලලා ලැබිය මම හිතන්නේ මම කර පෙරපිනා ඒ පෙරපිනා දැන් තමයි පළ දෙන්නේ විකටම මේ ආත්ම පළ දෙනවා හවු පළ දුන්නා වෙන විදියකට පින් පළ දෙනවා ඒ නිසා මම හිතන්නේ අපි අවංක සේවයක් කළ මේ ගුරු මණ්ඩලය මම හිතන්නේ අදීශමිස් පන්න පනිනවා ගන්නට මේ අනිත් පැත්තෙන් ඉනාවෙනවා මම හොඳටම දැකපු චරිතයක් තමයි ඉන වඩිනවා හොඳටම වඩිනවා නමුත් ඉනාවෙන්නේ යන්නේ ඒ වගේ තමයි උඹා බුදුදාසනේ නිහඬ සේවයක් කළා අද අපාතේ ගිහිල්ලා එනත් සාවල් නිහඬ සේවයක් කළා කොච්චර මේ ඔක්කොම ගුරු මණ්ඩලෙ මට වෙන වෙනම කියන්න හැමෝම සේවයක් කළා විශාල සේවයක් කළා මම ඒක නිසා ඒකට බර දුන්නේ නැහැ ඒකට බර දෙන්නේ නැතුව මම ඉන්ටර්වල් එක අරගත්තේ මම ඒක බෙල්ල දුන්නා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ සමහර විට සමහර පාසල අදත් ඒ තත්ත්වෙ පාසල් දෙක පවතී ඒකත් කරාන අම්පක් හොඳයි කියලා දැන් මට හිතෙනවා ඉතින් මම තාම ස්තුතිවන්ත වෙනවා ඔයාලා අද කළ මේ වැඩේට මේ ඇත්තම පුතාලා ලොකු දෙයක් අපි එකමුතු වුණා එකට කතා කළා එකට සහභාගී වුණා ගුරු මණ්ඩලයේ සතුටු වෙනවා මම සතුටු වෙනවා ඒ පිටත් ඔයගලන්ට ඇති ඊළඟ ආත්මෙට ගෙනියන්න ඒවත් තමයි ඕන කරන්නේ මම අවසාන වශයෙන් වෙසක් පොය දවසේ විශාල සල්ල කර්මයකට භාජනය කළා වෙසක් පොය දවසේ ඉඩක් දෙලා සිසිතිනේ ඒක මම එකපාරට සල්ල කර්ම ඇඟට නගින ගමන් මම කල්පනා වුණේ එකපාරට පාසල් දෙක එච්චරයි ඇඟට නගිනවා උපදෙනක පාකිනවා වෛද්‍යවරයාට නිවින්දනය කරන්න ඉහිලත් කරන්න නැතුව ඉන්ජෙක්ෂන් ගහලා ඉල්වට්ටන්න කියලා නෑ ඔහු නිවින්දනය කළා
පැය 4ක් 5ක් ගියා සිල් ගන්න. නමුත් මම ගොඩ ඇවිල්ලා දැන් මම කතාත් කරනවා. කතා කරන්න මට පුළුවන්. මම කතා කරනකොට උපදෙනෙක් කියනවා මම 85ක් කියලා හිතන්න බෑ කියලා. කතා කරන්නේ 40 විතර එක්ක කතා කරන්නේ. ඒත් මට ශරීරයෙන් මම දුර්වල වුණාට හටානේ ශක්තිය වාපඩිය දෙන්න. එකපැත්තක සබාදාම එකපැත්තක මට කරදර දෙනකොට අනිත් පැත්තක සබාදාම මට ශක්තිය දුන්නා. අද මම මේ විදිහට නැගිටලා මේ ශක්තියෙන් කතා කරන්නේ කියන්නේ ඔයගොල්ලෝ කළ සිදුවේ ලොකු දෙයක්. අවසාන වශයෙන් මම ඔයගලන්ට ඉල්ලීමක් කළා තියෙනවා පොතේ. මම ඒ ඉල්ලීමට මට ඉෂ්ට කරා. එච්චර ඒකත් ඉෂ්ට කරලා පෙන්නන්න දේවල මධ්‍ය මහා විද්‍යාලයේ දේවල රාජකීය දෙකෙන්ම හොඳ දරු පරපුරක් ඇති කරලා තියෙනවා. සේවයක් කළ විදුහල්පතියකට අපි ඒ ලෙසටම සේවය කරනවා. මම අවංක නිසා තමයි මට ඉල්ලන්න පුළුවන් නැත්නම් මට ඉල්ලන්න බෑ. මම ඉල්ලනවා ඔබේ කරපිටින් මම යන්නට කැමතියි. ඇත්තටම දැසට කන්දල පුතාවා එතුමිය තමයි නියම ගුරුවරු. අර මේ වෙලාවම් බහිනකොට අපිත් හැංගෙනවා පිටිලිට තුනනවා. පරිබලෙන් බහලනකොට මම අපිත් කතා කරගෙන හිටියෝ. අපිත් පන්තියට දුවනවා. අපේ ලොකු ශක්තියක් වුණා ඔබතුමිය. පළමුවෙන්ම ඔබේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තිරුවල මධ්‍ය මහා විද්‍යාලය සහ රාජකීය කනිෂ්ඨ විද්‍යාලය දියුණු වෙන්න කියලා. මොකද මම එතුමියක වැඩ කරනකොට පහේ පන්තියේ අපේ නම් ලැයිස්තු දෙකක් ලියන්න උනා. 50 ලියන්න පුළුවන්. තව එකකට නම් ලියන්න උනා. ඒ තරමට ළමයි. ඒ කියන්නේ එක රෙජිස්ටර් එක ලියන්න පුළුවන් නම් 50යි. තව එකක් එවනකොට ඉතින් අපිට ටිකක් හිතට හරි අමාරු කරගන්න. නමුත් ඒ තරම් හොඳට තිබුණු පාසලක්. මම මොහොන පොතේ දැක්කා මේ සැරේ ළමයි බාර ගන්න දවසේ මම ගණන් කරා. දුක හිතුණ ඇත්තටම. ළමයි 20 ගණනයි හිටියේ. මුළු රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ එක වසරට ඒ කාලේ පන්ති 5ක්. ඒ පන්ති 5 250ක් නෙමෙයි වික්‍රමරත්න මෙතනට මතක ඇති 50 පැන්නුවා එක පන්තියට. නමුත් අපි එතුමියගේ උපදෙස් මත කොහොම හරි ශක්තිමත් වැඩ කරා. ඒ වගේම මම මේ මොහොතේ මේ ආචාර්ය මණ්ඩලයේ මගේ සොයුරියන් සහ මේ දරුවන්ගේ පැතුම මට මතක් වෙන එතුමා කතා කරනකොට ඔබතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබෙන්න කියලා තෙරුවන්ගේ ආශිර්වාදය සෑම දෙවි රැකවරණය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම බොහෝ කාලයකට පස්සේ අද සැනසෙල්ලි හිටියා. සමහර දන්නව ඇති මම ජීවිතේ අවුරුදු 3ක් පමණ මගේ ස්වාමී පුරුෂයාසනේ ඉඳලා කිසිම උත්සවයකට සහභාගී වුණේ නැහැ. එවන් මොහොතක මට ඇත්තටම මගේ දරු දෙන්න වගේම පිළිතුරුණු දරුවෙක් හිටියා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මම කාංචනා රෝෂිනී ගුරු මහත්මිය සහ ඉන්දික පුතා. මොකද මට අසල්වැසි ඊළඟට කාංචනා මහත්මිය මාතික සුබෝධ බාලිකාවේ ගම ගුරු මණ්ඩලයේ වැඩ කළා. හරිම දක්ෂ ගුරුවරියක් ලෙස මම දැක්කේ ගුරුතරුවක් ලෙස. මොකද ඒවක සුබෝධ බාලිකා විද්‍යාලයේ වැඩ කරපු විදුහල්පතිනිය අශෝක සුබසිංහ මැතිණිය මටත් කතා කරලා ස්තුති කරනවා. ඇගේ ඉගැන්වීම් කාර්යයන් පිළිබඳව මම හිතනවා අද සුබෝධ බාලිකා විද්‍යාලයේ මෙහෙවන්නේ අය කියලා. ඒ පන්නරයට මම හිතනවා වික්‍රමරත්න මැතිණියන් සම්බන්ධයි කියලා. මොකද හරි ඔබතුමියගෙන් ලබාවු පන්නරේ තමයි අපි ලබා ගත්තේ. ඒක තමයි ඒ ගුරු මහත්මියට කෙනෙක් තියෙන්නේ.
ඉතින් ඇත්තටම දරුවනේ හරිම සතුටුයි. අර ආම්දුරුන්ට දාන දීලා මහ පිනක් කරගත්තා සසරටම ඒ වගේ තමයි අපි එකමුතු කළා එක තැනකට කතා කරලා මේ වගේ සන්තෝෂයෙන් ඉන්න අවස්ථාව ලැබලා දුන්නා බොහොම පිං. ඒකත් සසරටම ආම්දුරු කිව්වා වගේම මම හිතනවා සසරටම වැදගත්යි. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ ලෝකේ මේ දුවල පුතාලා යම්කිසි බලාපොරොත්තුවක් ප්‍රාර්ථනයක් තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු සියල්ල දසදහස් ගුණයකින් වැඩි විලාශිත වෙන්න කියලා. ඒක මගේ හදවතේ විතරක් නෙමෙයි මේ හැමෝගෙම හදවතේ මේ මොහොතේ ඇතිවන සිතුවිල්ල. මට මතක් වෙනවා මම පාසල් 4ක වැඩ කරලා තියෙනවා. නමුත් මම අපේ ඉස්කෝලේ කියන්නේ මම ඉගෙන ගත්ත මාතර සුජාතා බාලිකාවට නෙමෙයි. දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලයට. මම හිතන්නේ මේ හැමෝම මෙහෙමයි. හැමෝම මේ තරම් එකමුතු නෑ. අපි හරිම එකමුතුයි. මේ කුරු මණ්ඩලය මම දන්නවා මගේ මහත්තයා අසනීප වෙලා අවුරුදු 3ක් තිස්සේ මට හිතාගන්න බැරි පිරිසක් මගේ ගෙදරට ඇවිල්ලා මට උදව් කරා. ඇවිල්ලා කතා බහ කරලා ගියා. හරිම සහෝදරත්වයක් තිබුණේ. ඇත්තටම වෙනිස්කොළ මේ කාංචනා රෝෂිනී මහත්මිය සාක්ෂි කියයි මම අන්තිමට සුබෝධ බාලිකාවේ වැඩ කරේ මට ඒක මතක් කරන්නේවත් නෑ මේක කො වැඩ කරා කියලා. දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලයේ තමයි මතක් වෙන්නේ. ඒකේ තිබුණු ලොකු බිල්ඩින් ටිකවත් ලොකු ඉඩමවත් නෙමෙයි. මේ විදුහල්පතිනිය මේ සොයිරියන් මේ සිසුදරු දැරියෝ තමයි. ඒ වගේම ඔබේ දෙමෝපියන් සමහර අය අපි ඔබටත් වඩා හොඳින් කරනවා. මොකද පාසලට කරපු කැපවීම නිසා. හරිම සන්තෝෂයි. ඇත්තටම දරුවනේ මේ අවස්ථාව හරිම උදාරයි. මොකද අපි දන්නවා ඔයාලා හරිම කාර්යබහුලයි. අද තමයි ඔබටත් තියෙන විවේක දවස. ඒ දවස අපි වෙනුවෙන් මෙහෙම කැප කරන්න ඔබලා කී දිනක් කැප කරන්න ඇද්ද කොයිතරම් කාලයක්. ඔබේ ශ්‍රමය මුදල ඊට වඩා ඔබේ කාලය වැදගත් කියලා අපි දන්නවා. බොහොමත්ම පින්. ඊළඟට දරුවනේ මේ අගය කිරීම අපිට දැන් තමයි ඒ අගය කිරීමේ වටිනාකම දැනෙන්නේ. අපි රාජකාරී කරන කාලයේදී ඔබලා වගේම කාර්යබහුලයි. දැන් වගේ විශ්‍රාම සුවයක් නැහැ. දරුවන්ගේ වැඩ, ගෙවල් වල වැඩ, යුතුයකම් දැන් අපි ඒවෙන් ගාක් නිදහස් වෙලානේ. ඉතින් අපිට මේ තරම් නිදහස් කාලයක් ඒ කාලේ තිබුණේ නැහැ. බොහෝම කාලදර මැද, බාධක මැද තමයි අපි රැකියාව කළේ. ඉතින් අපිට දැන් ආඩම්බර වෙන්න පුළුවන් ඒ තරම් කරදර මැද, ඒ තරම් කාර්ය බහුලත්වයක් මැද අපේ කාර්ය අපි ඉෂ්ට කළා කියනවා කියලා. මට මතක් වෙනවා මේ එක දියණියක් මගේ උපන්දිනේට සුබ පැතුමක් එකතු කරලා තිබුණා. මම ඒක ලියාගත්තා. මොකද වැඩි ආපහු බල ඒව මතක තියාගන්න තරම් අපි ওই තාක්ෂණය ගැන දන්නේ නැහැ. ඒක නිසා වුණු ගමන් පොතක ලියාගත්තා. නිලම්බරේ දෙදොලන දරුවෝ ඔබ මට අනුන්ගේ දරුවන් Tamange කරගෙන මුළු ජීවිතේ වැඩි කාලයක් කැප කරපු ගුරුමවුනි කියලා මට ලස්සනට ආශිර්වාදයක් කළා. ඇත්තටම දරුවෝනේ මගේ දරු දෙන්නට වගේම මම හැම දරුවෙකුටම ආදරය කරා. මං ගියපු හැම පාසලකදීම මං කතා කරොත් කියන්නේ මගේ දුවටයි පුතාටයි වගේම මම ඔයගලන්ට ආදරේ කියලා. මම සුබෝධ බාලිකාවේ විශ්‍රාම යන දවසේ පාසල් නායිකාව කතා කළා. අන්න ඒක කියනකොට විතරයි මගේ ඇස් දෙකට කඳුලක් ආවේ. මොකද විශ්‍රාම යනවා කියලා මට කඳුළු ආවේ නැහැ. කොහොමද දන්නවනේ 60 වුණාම යන්න වෙනවා කියලා. ඔබ ඔබේ දරුවන්ට වගේ ආදරය කරා කියනකොට විතරයි මට දැසට කඳුලක් ආවේ. ඉතින් දියණිවරුනේ පුතේ හරිම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ඔබලා එකතු වෙලා කරේ. මට හිතෙනවා
මම වගේම මේ හැමෝම සන්තෝෂ වුණා කියලා විශේෂයෙන්ම මම සතුටු කිරීම ගැන මම සතුටු වෙනවා. මොකද මං හරිම දුක්බර කාලයකින් අනිත් එක තවත් එකක් මට සිද්ධ වුණා. මගේ දුව ඇවිත් සතිපුණක් මාන්තේ ඉඳලා ඊරයි විදේශගත වුණා. දැන් අද මම මෙතෙන් දෙවන්න මගේ දුවටයි පුතාටයි පුදුම වමනාවක් තිබුණා. ඒගොල්ලන් දන්නවා දැන් මේ ඔක්කොම මම අමතක කරනවා කියලා මෙතෙන්ට ඇවිල්ලා මේ දරුවෝ දැක්කම මට ඒක තවත් ගෙදර හිටියනම් මං තවත් ඒක ගැන කල්පනා කර කර ඉඳී වෙලා මට ඒ අවස්ථාවක් නැති වුණා. ඇත්තටම මං දැනගත්ත මොහොතින් මෙන්න තමයි සූදානම් වුණේ. මේ ඉන්දික පුතා මගේ පුතාට කතා කරලා කියන්න උනේ වන්නේ කියලා. මොකද දැන් ටිකක් අපිට ඉන්න වෙලා තියෙන්නේ අර බ්‍රාහ්මණ යුගයේ වගේ දරුවෝ යටතේනේ. එතකොට ඉතින් වැටි, කට්ටි, ලෙඩවි, මදුරුවෝ ඉන්නවා, ලෙඩ බෝ වෙනවා. හරියට අපිට ඉදිරියේදී. නමුත් දරුවෝ අතරට යනවා කිව්වොත් හරිම කැමති ඒගොල්ලන් දන්නවා. මගේ දුව කියන්නේ මට වඩා මොන පොතේ අම්මට යාළුවෝ ඉන්නවා කියලා. යාළුවෝ නෙමෙයි. දෙහිවල මධ්‍ය මහා විද්‍යාලේදී යාළුවෝ කිව්වොත් ඉන්නේ කීප දෙනයි. මම හිතන්නේ අතේ ඇඟිලි ගන්නක තරම්. මගේ අපේ වයසේ අය ඕක කරන්නේ නැහනේ. නමුත් මම ඕවත් බලන ඔක්කොම දෙහිවල මධ්‍ය මහා විද්‍යාලේ කියලා දැක්කොත් බලනමයි. මොකද පුදුමාකාර බැඳීමක්. ඊළඟට තව එක දරුවෙක් මාළු දැලක් නිදහස් කරලා. මාළු දැලක් ඒ දරුවා කුරුළු කූඩුවක් අපේ යාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්ත දරුවෙක් කුරුළු කූඩුවක් දැක්කොත් නිදහස් කරනවා. මාළු දැලක් දැක්කොත් නිදහස් කරනවා. ඒක නිදහස් කරලා එයාගේ අම්මටයි මටයි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. අතන මට කඳුළු ආවා. මම හුඟක් කරදර මැද ගෙදර වැඩ කොහොම කරගෙන ළමයි දෙන්නෙකුත් බලාගෙන මහත්තයෙක් වැඩ කරගෙන තමයි ඒ රාජකාරී කරේ. නමුත් ඒක හොඳට කරන්න ලැබුණ කියන එක දැන් තමයි තේරෙන්නේ. ඒ ඔබලාගේ තියෙන කුත ගුණ සැලකීම නිසා. ඉතින් දරුවනේ නැවත නැවතත් මම ප්‍රාර්ථනා කරනවා ඔබලාගේ සියලුම පැතුම් හදවතේ යම් කිසිම ප්‍රාර්ථනාවක් තියෙනම් මේ කර දානි දුන්නා වගේම අපිට කරපු මේ සත්කාරය පිනනොත් ඔබේ පැතුම් දසදහසක් වැඩි වෙලා ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා ඔබේ දූ දරුවන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙලා බලාපොරොත්තු වෙන ඉහළම තැනකට ගිහින් ඔබේ ජීවිත වාසනාවන්ත කරගන්න කියලා. ඒ වගේම මගේ මේ සහෝදර සහෝදරියන්ට අපේ වික්‍රම රත්න මැතිණියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙන්න කියලා තෙරුවන්ගේ ආශිර්වාදය සෑම දෙවියන්ට වරණ පතමින් මම නිහඬ වෙනවා. සුපලේ සැප්තැම්බර් 9 2010 ජනවාරි 7 වෙනිදා මා සේවය කළ දෙවිවල බුද්ධ මහවිද්‍යාලයේ මට වචනයකින්වත් හිතවිද්‍යාලයට මට උදව් උපකාරම කරමින් මා සැලසූ මගේ ආදරණීය ගුරුවරුන්ට ඊළඟට මම ජීවසේ පටන් ගන්නකොට කතාව පටන් ගත්තේ පින්වත් දරුවෝ ඊළඟට මම හිතන්නේ පින්වත් දරුවෝ ඒ දරුවෝ මුතු පින්වත් දරුවෝ අර දැන් මෙතන දෙකනවා උදව් පින්වත් දරුවෝ තමයි පින්කම මේ දරුවන්ට මේ පින්කම විතර ඇති කරේ මේ දරුවන්ගේ දෙවොත් ජානවද දෙවොත්යන්ට තේරුම් ගන්න ජාන තියෙනවා ඒ ජාන වලින් මේ දරුවෝ පිළිගන්න අපිට කරන්න කරන්න මම වැඩද නැත්තේ එච්චර වැඩදී මේ තරම් කැපිටීමක් කරේ ඒ දරුවන්ගේ පින්කම ජාන දෙවොත් පිළිගන්න මේ දරුවන්ගේ ශ්‍රේෂ්ඨ පින්කමක් කළා ඉතින් අපේ ආගමට පිළිවෙත් කරන දානමය තිබා. ඒ වෙලාවේ මම දෙගෙන කල්පනා කරේ මේ දරුවෝ මේ ආදී දෙන්නේ සුච්ච දේවල් කවුද
හිතේ කියුනේ නැති වුණාට මේ විද්‍යාල භූමිය පරිත්‍යාග කරපු ජාතික රූපසිංහ පොළේ ඉන්න බෙන්ද ඒ වගේ કોઈ විද්‍යාලයේ සේවය කරන පළවෙනි විද්‍යාලපතිතුමා ලැබී වන්දනාවක් වගේ මේ වෙනකල් සේවය කරන අනුගත වෙච්ච විද්‍යාලපති මහත් සෝයිනාසේ ඒ වගේ විද්‍යාලයේ සේවය කළා මේ පරිලෝකයේ මහත් ඔබට මතක් වෙලා හොඳට අර නැන්සි අම්මා මොන තරම් ආදරයකින් ඔබට ලංකාවේ ජීවිතේ ඒකට දැන් ජීවිතේ වයින් විදුවල් කුජුරුට විදුවල් කුජුරුට ජීවිතේ ප්‍රාර්ථනා කරනවා මන්නේ ඒ දීගාශයෙන් පාර්ථනා ඒ වගේ දෙවෝපියන් දෙතෝයි දෙවෝපියන් පූර්වාචාර්ය අපි නෙමෙයි පූර්වාචාර්යන් දෙන්න අම්මයි තාත්තා ඕනන් පොඩි කාලේ පෝෂණය කරන්න දැන් දීව මොහොතේ දීලා ඔබලා පෝෂණය කරනවා යම් දෙන්නේ පුතේ කන පෙන්නන්න පුතේ දත් පෙන්නන්න පුතේ සාදු කියන්නේ ඊට පස්සේ අවුරුදු 4-5 පුතේ අත කොල්ල ළඟට ගන්න ඕනේ මෙවැනි කියා ගන්න එපා අවුරුදු 5 වෙනකොට ඊගාට කල්පනා කරලා වෙලාවයි අනාගතේ තියෙන්නේ ශිල්ප දැනුම දෙන්න ඕනේ ශිල්ප දැනුම දෙන්න තමයි ඉස්කෝලේ වාරතුනේ අපිට දෙවෝපිය පෝෂණය කළා දෙවෝපිය යහපත් කර කියලා දුන්නා වගේ අපිට ඒ කාර්යය ඉස්කෝලේ කරා සිටි ඉදි ඔබට හැරි දකුණට හැරි අන්ත විදියේ කියලා දෙන්න පටන් ගත්තා ඊට පස්සේ ඉලක්කම් කියලා දෙන්න පටන් ගත්තා ඊට පස්සේ අකුරු කියලා දෙන්න පටන් ගත්තා සිංහල කියනවා ඊට පස්සේ පිටට ගිහලා වචන දෙකක් කතා කරලා මුදල් සම්පූර්ණ ඉංග්‍රීසි ගන්න පටන් ගත්තා ඔය වගේ ශිල්ප දැනුම ඉස්කෝලේ ඒ ශිල්ප දැනුම අපි ගුරු අපි යන දෙවෝපියෝ වගේ මේ ළමයිට අපි දෙයක් කියනවා බලන්නකො අම්මා තාත්තා කතා කරනවා තාත්තා අම්මා කතා කරනවා එල්ලේ මේ වගේ ඒ බත්තික් කප මැස්ටෝ හරවා අපි ඒක කිව්වේ කොහොමද සෞඛ්‍ය අපි ඉවර වෙලා හරි ගස්සා අපි කිව්වේ අපිත් ඉගෙන ආවේ ශිල්ප අපි ගන්න අපි ශිල්පේ තමයි දැන්නේ අපි දුකනකට කියලා දුන්නේ දන්න දේ නොදන්නා දේ උගන්නට වට ගන්න දන්න දේ ඊයේ මනසේ එතන ඉඳලා ඒ සාර්ථකව අපි පුසි අපි දැනුම් අපි ගන්නේ බුද්ධියට විතර හදවතට තරම්මයි තාත්තා යෝගයෙන් අම්මයි තාත්තා පෝෂණය කළා අම්මයි තාත්තා අපිත් ඒකයි බුද්ධිය ආඩක් කියලා එතකොට පාඩම් කියලා දුන්නා විතරක් නෙමෙයි පාඩම් විතරක් කියලා දුන්නා අපි කෙරෙන් දැක්කලා මට එහෙම ඉස්කෝලේ යලා යනකොට ටියුෂන් පන්ති ශාල ටියුෂන් පන්ති ඒ වගේ ගිහලා ළමයි බස් එකේ කතා කරන්නේ මචං උන් කියලා දීම මට තේරුන්නේ නැහැ උන් කියලා දුන්නා මට ඒක ඇල්ලුවා මචං කතා කරන්නේ කියලා ඌ කියලා මේ දල්ලෝ කවදා අපි කවුරුත් ඌ කියන්නේ නැහැ මට මුචි සිද්ධියක් මතක් වෙනවා පුතේ හතේ පන්ති වගේ කරනකොට හතේ මේ වාර අවසානයේ පන්ති හතරේ ළමයි ඉතුරු අපේ ඉන්න බඩවලා සර්වා විඩා සංගයලා විඩා ප්‍රසංගයට අපේ විශ්සයි චිත්ති නෝ හතේ පිටේ ඉපත් මම මේ කත්තිය මේක තේරු සෝරනකොට මේ පහත් පැත්තට අපට කහින් ඉන්නකලා පස් සිද්ධෝති පුතේ පොත්පිටියේ ඉඳියා නෝ යෝගේ සිද්ධෝති පුතේ එයාට අපි ටීචර් කියලා කියන්නේ කියලා සිද්ධෝති never been there, I don't know what did I do? Sometimes in division, I have to go to the ha, they were the coach, and that's what I'm
සින්දු දාන්න. දීලා කියන්නේ මේ ඔයගොල්ලෝ මිස්ටර් මේ එයාට ටීචර් කියලා කියන්නේ. නේද? එයාට කියනවා දාලා කියන්නේ. අනේ ඉතින් වෙලා කරලා ඔය කියලා මිස් කියනවා ඒ සම්මිත. ඒ මැඩම් මේ සිත්තු මේ ටිකට් එක මැඩම් දාන්න බෑ. යසරිනා. ඒ දෙන්නවා මිස් ඔයා කියන්නේ කියලා කියලා දාන්න සිත්තු කියලා. ඔය ළමයි කතා කරයි ඔයාට චෝදාන වස්සේ. ඔයා මෙයාට මිස් කියද අසුදෙනිය. අර කාඩු විදිය අසුදෙනිය. ඒත් ඒක නෝඩුවේ කරා. itu begitu sih sebetulnya apa ini lain itu macam ni jangan tu lagi di bengkel macam apa kalau bisa macam mana baju lek apa itu itu lagu nama kota itu orang lagi nama kata kota lagi lagi tak ada kalau cewek bercoklat tidak ada macam sini lah ඒක බලන්න මොනවද දෙන්නේ දැන් කොහෙද දෙවි කොහෙන්ද හතර කොච්චර දේවල් කියලා දෙන්නේ මම දන්නේ නැහැ තුරලා ඒ හොඳ ගැතුන කලකට සරකා දෙතුන් ඕගොල්ලෝ එකතු වෙලා විනෝදයෙන් දෙතුන් ඔය අපේ යා තන්නේ නැතුව ඔයාගේ හදවතට ඒක වෙන්නේ ඉතින් පුතේ මොකක්ද සයින් වගේ ඒක නවතින්නේ ඔයාලට මේක ජීවිතේ තවතවත් සරුවෙන්න සතුටින් ජීවත් වෙන්න හේතු වෙනවා මම පේනවා තාම ආර්මික තමයි දැන් ජීවිතේ නපුදාලා තමයි ඒ සරෝජිනී පස්සෙන් ආවා ටෙලිෆෝන් එකකින් පස්සෙන් ආවා ඒක තමයි ඔය තමයි බලන්නේ දැනුවත්කමෙන් අපේ කිසිම සහෝදර සහෝදරියෝ ඉතුරුෙන්නේ නැහැ. ඒ මොනවා නම් දැන් මුදුන් දීලා බැඳලා සමාව වදින ගමන් අපගේ මේ වැඩසටහන සම් කරනවා. ස්තුතියි. සැමටම තෙරුවන් සරණයි.